පාට නැති තටු ඊට පාමුල මල් වෙලා පායලා තිබුණා. අර තටු වල පාට තමයි දේ දුන්න. ඒගොල්ලන්ගේ තටු තමයිලු ඒ වැස්සට පහුවෙනිදා එතන මල් වෙලා පිපිලා තිබුණේ. ඒ කියන්නේ කන්ද උඩටම එයාලට යන්න බැරි වෙලා මිය ගිහිල්ලා එතන වැටිලා ඒවා මල් වෙලා තිබුණා කියලා. එතකොට සමනැල්ලු පිරිසක් හිටියා සිරීපාදේ අවාරට ගිය යන්න බැරි වුණා මැරුණා ඒවා තමයි මල් වෙලා පිපිලා තියෙන්නේ. ජීවිතේ එතනින් ඉවර වෙලා මල් වෙලා පිපිලා තිබුණා. හොඳම ටික එයා අන්තිමට කියනවා වාරේ ආවම ආපු නඩයක් එමල් හිස මත තියා සනහා බුදුන් පාමුල සමනලුන් රැළ මල් වෙලා පර වෙලා හිටියා. වාරේ ආවට පස්සේ අපි යනවනේ කිසි කරදරයක් නැතුව. යනකොට අර මල් වෙලා පිපිලා හිටියේ කලින් අවාරේ ගියාය ආපහු ඒ මල් කඩාගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පාමුලට ඒගොල්ලෝ පූජා කරනවා වාරේ ආවාම යන නඩ. මේ දියණිය කියනවා ඒ පූජකරේ අර සමනල්ලු කියලා. එතකොට ඒ සමනල්ලු එකපාරක් මග මැරිච්ච මල් වෙලා පිපුණු ආයි බුදුහාමුදුරුවෝ ළඟ පූජා කරලා දෙපාරක් ජීවිතේ බුදුන් පාමුල ඉවර කරපු සමනල්ලු. එතකොට ලංකාව බැලුවොත් කොරෝනා කාලේ ඉඳලම දුප්පත් වෙලා අගහිඟ කම් වලින් මිරිකිලා දෙහෙත් ටිකක් නැතුව රුපියල් 300ට දෙන්න පුළුවන් දෙහෙත් පෙත්ත ලක්ෂයකට ගත්තු දෙහෙත් නැතුව මැරෙන්න තීරණය කරපු අවාරේ සිරීපාද නම් ඒ සිරීපාදේ තමයි ලංකාව. ඒ අවාර කාලෙට සිරීපාද යන සමනැලියෝ නම් ඒගොල්ලෝ තමයි ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ගේ පාට තමයි දේදුණු වෙලා පිපෙන්නේ. කවදා හරි ඔබේ දරුවා රැකවරණයක් ලබනවා නම් ලබන්නේ ඔබේ සේදිලා ගිය තටුවල පාටේ. කවදා හරි ලංකාවේ ලස්සන මල් වෙලා පිපෙනවා නම් පිපෙන්නේ ඒ අසිරිමත් ඔබගේ කැපකිරීම. අනාගත ලංකාවක් ලස්සන වෙනවා නම් පොහොසත් වෙනවා නම් පොහොසත් වෙන්නේ ඔබ මල් වෙලා පිපුණොත් විතරමයි. ඒ නිසා අම්මා සහෝදරිය ඔබ තීරණය කරන්න ඕනි අද. ඔබ විතරක් මදි මල් වෙලා පිපුණට. ගමේ ඔක්කොම මල් වෙලා පිපෙන්න ඕන. ගම ලස්සන වෙන්න නම් රට ලස්සන වෙන්න නම්. මේ ළඟදී අපි කොට්ටාස් සභාවකට ගියාම ඇහැලියකට එතන ඉන්න ගුරු සහෝදරයෙක් කිව්වා කුඹුරු වර්ග දෙකක් තියෙනවා අස්වද්දා